මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ අද හෙට නෙවෙයි ඊළඟ බුදුරජාණන් වහන්සේ. ඒකට කාලයක් කිව්වොත් එහෙම මේ පොළොව ගව් 7ක් කිලෝමීටර 18ක් කිලෝමීටර 20කට කිට්ටුව වගේ ඉස්සෙන්ද යන කාලය සමානයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඉදිරියට පහළ වෙන කාලෙ. පොළොව අඟලක් ඉස්සෙන්ද අවුරුදු 1000ක් යනවා. එතකොට කිලෝමීටර 20කට කිට්ටුව ඉස්සෙන්න කොච්චර අවුරුදු ගාණක් ඇයිද? ඔය අතරතුර අපි ඉපදෙනවා මැරෙනවා. ඔය ඉපදෙන මැරෙන ජීවිතේ කාගේ අතින් හරි පංචානන්තරීය කර්ම වුණොත් මම කිව්වේ ඒකයි කටිනේ ගැන, දානශාලාවක් පූජා කරපු එක ගැන, ධාතු කරඬු පූජා කරපු එක ගැන, තුම්මසක් සංඝයාට උපස්ථාන කරපු එක ගැන, අද මේ ධර්ම දානේ දෙන එක ගැන, මේකේ පින්පව් මොනවද කියලා ලොකුවට නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් මට පුළුවන් විදිහට මම ඒකේ විපාක කියලා දෙනවා. ඒකට ඔයාටම තේරෙයි මම නොදැන වුණත් පුදුම පිනන්නේ මං කරලා තියෙන කියලා. අන්න ඔය වගේම තමයි පව් කියන එකත් සිද්ධ වෙනවා. නොදැන මහා පව්. දැන් බටහිර රටවල් වල තියෙනවා. දැන් අම්මලා තාත්තලා ඉන්නවා. එයාලා අවසාන මොහොතේ ගොඩාක් වේදනාව විඳිනවා. ඒතර දරුවෝ ආදරේ අම්මට තාත්තට. දරුවෝ කැමති නැහැ අම්මා තාත්තා විඳවනවට. ඒ නිසා එයාලා තීරණය කරනවා නින්දේම මැරිලා යන්න ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. එතකොට එයාගේ ඉන්ජෙක්ෂන් එක නිසා තමයි අර අම්මා මැරෙන්නේ තාත්තා මැරෙන්නේ. එයා දන්නවා හෝ නැතුණා හෝ මැරිච්ච ගමන් නිරේ ආය උඩට එන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේ ඉවර වෙලා මේ කල්පෙත් ඉවර වුණාට පස්සේ.